එළුදෙන හා සමග ගිය කොල්ලා. කතෘ ඉෂාක් බෂේවිස් සිංගර්. මෙය පෝලන්ත ජනශ්‍රුතියක් ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත. දෙසැම්බරයේ 8 දිනක් මුළුල්ලේ පැවැත්වෙන යුදෙව් නිවාඩු උත්සවය වූ හනුක්කා කාලයේදී ගමේ සිට නගරයට ඇදෙන මාවත හිමෙන් වැසී යයි. එහෙත් මෙවර එය එතරම් තදින් නොපැවතින. හිම නම් වැටී තිබින. බොහෝ වේලාවක් මුළුල්ලේ හිඩු රැස් පතිත වී තිබින. වියලි කාලගුණය නිසා සිසිර කාලයේ භවභෝග මැනවින් නොවැඩිති ගොවියෝ විශ්වාස කළහ. තනබිම්ද මැනවින් වැඩී තිබූ බැවින් ඒවාට තම ගවයන් යැවීම පහසු විය. එහෙත් රිවන් නැමැති ලොම් විකුණන්නන්ට නම් ඒ වසර හිතකර නොවීය. එබැවින් තම නිවසේ සිටි ස්ලාටේ නම් වූ එළුදෙන විකුණා දැමීමට ඔහු තීරණය කළේය. මේ එළුදෙනගෙන් හරියට කිරි ලැබුණේ නැත. වයසින් මහලු වූවාය. නගරයේ වෙසෙන පීවල් නැමැති මස් කඩකාරයා මුදලින් ලීඩර් 8ක් දී එළුදෙන මිලට ගැනීමට කැමැති විය. ඒ මුදලින් හනුක්කා උත්සවයට අවශ්‍ය වූ ඉටිපන්දම්, අරතාපල්, වෙල්ලවැහු, දරුවන්ට දීමට සුදුසු තෑගි භෝග ආදියද වෙනත් බොහෝ දේද ලබා ගැනීමට හැකි වෙයි. එබැවින් රීවන් තම ලොකු පුතා වන ඒරන්ට කතා කොට එළුදෙන කැටුව නගරයට යා යුතුයයි කියා සිටියේය. පීවල් ළඟට එළුදෙන ගෙන යන්නේ කුමකටදැයි කොළුවා දැන සිටියේය. එහෙත් අප්පච්චි කියන දෙයට එකඟ විය යුතුය. මේ පුවස ඇසූ සැනින් ලීහා නැමැති ඔහුගේ මව දෑසට ඉනූ කඳුල පිසදා ගත්තාය. ඒරන්ගේ බාල සොයුරියන් වූ අන්නා හා මීරියම් උස් හඬින් ඇඬුව. ඒරන් සීතලෙන් මිදී සිටීම සඳහා පිහාටු කබායක් ඇඳගෙන දෙකන් වැසෙන හිස් වැස්මක් පැළඳ ගත්තේය. එළුදෙන ලණුවකින් බැඳගත්තේය. මගදී බඩගිනි වුණොත් කෑමට ගැනීම සඳහා පාන් හා චීස් කැබැල්ලක් ගත්තේය. ඔහුට නියමිත කාර්යය වුණේ හැන්දෑ වරුවේ එළුදෙන කැටුව ගොස් මස් මරන්නා මුණ ගැසී මස් මරන්නාගේ නිවසේ රැය පහන් කොට පසුවදා පෙරලා පැමිණ මුදල් බාර දීමයි. පවුලේ උදවිය එළුදෙනගෙන් සමුගත්හ. එළුදෙන සුපුරුදු ගති පාමින් වෙනසක් නොදක්වා සිටියාය. ඇය ගමන පිටත් වීමට පෙර රීවන් ළඟට පැමිණ ඔහුගේ අත්පා ලෙව කෑවාය. ඇගේ කුඩා සුදු රැවුල සෙලවූවාය. ස්ලාටේ නම් වූ මේ එළුදෙන මිනිසුන් කෙරෙහි පූර්ණ විශ්වාසය තැබුවාය. ඔවුන් අයට හැම අවශ්‍ය අවස්ථාවකදීම කන්න බොන්න දෙන බවත් කිසිදු හානියක් නොකරන බවත් විශ්වාස කළාය. ඒරන් කොළුවා ඇය කැටුව මාවතට පැමිණ විට ඇය පුදුම වූවාය. මීට පෙර කිසි දිනක මේ දිසාවට ඇය කැටුව ගිය බවක් ඇයට මතක් නොවීය. ඔබ කොහෙද මා රැගෙන යන්නේ යනුවෙන් අසන්නාසේ ඇය ඔහු දෙස ප්‍රශ්නාර්ථයෙන් බැලුවාය. එහෙත් ඇයට නිසි පිළිතුරක් ලබාගත නොහැකි වූ බැවින් එළුදෙන ප්‍රශ්න නොඇසිය යුතුයයි ඇය හිත හදාගත්තාය. කෙසේ වෙතත් මේ යන මාවතේ කිසියම් වෙනසක් පැවතුන. අලුත් ජාතියේ කුඹුරු යායක් පසු කරගෙන හෙවිලි කරන ලද වහල ඇති පැල්පත් පසු කරගෙන තනබිම් පසු කරගෙන ගමන ඉදිරියටම ඇදින. බල්ලෙක් ඉඳහිට බුරන්න පටන් ගත්තේය. එහෙත් ඒරන් ඌ පන්නා දැම්මේ ඔහු අත ඌ පොල්ල සොලවමින්. ගමෙන් පිටත් වූ වෙලාවේ හිරු රැස් මැනවින් වැටී තිබින. එකවරම මෙන් කාලගුණය වෙනස් විය. මැදි වූ විශාල කළු සුළඟක් හමා ආවේය. කපුටෝ කරව් කරමින් ඉහළ ගියහ. මුලදී පෙනුනේ වැස්සක පෙරනිමිති. එහෙත් ඒ ලකුණු පහ වී ගියේය. ඒ වෙනුවට අඳුරු පටලයක් මතු වී හවස් වරුව ඉක්මනින් එළඹින. සුළු වේලාවකින් හිම පතිත වන්න පටන් ගත්තේය. අවුරුදු 12ක් වූ ඒරන් විවිධාකාර කාලගුණවලට මුහුණ දුන්නේය. එහෙත් මෙවන් කාලගුණයකට නම් කිසිදා මුහුණ නොදුන්නේය. හිමපතනේ ඒ තරමටම රළු වී තිබින. ඒ කෙතරම්ද කිවහොත් එළියක් නොපෙනුණු පරිද්දෙන්ම හිම පටලය දැඩි වී තිබින. වැඩි වේලාවක් ගතවන්නට මත්තෙන් මාවත හිමෙන් වැසී යන්නට විය. හම ආසුළඟ අධික සීතලෙන් යුක්ත විය. නගරයට ඇදෙන මාවත පටුයි. එය වංගු වලින් යුක්තයි. තමා මේ ඉන්නේ කොහෙදැයි නිනව්වක් නොදැන ඒරන් සිටියේය. හිම පටලය නිසා ඔහුට කිසිවක් දැකගත නොහැකි විය. ඔහු ඇඳ සිටි පිහාටු කබාය හිමෙන් තෙත විය.
මුලදී නම් ස්ලාටේ එළුදෙන මේ වෙනසට ඔරොත්තු දී ඉවසිල්ලෙන් සිටියාය. ඇයද අවුරුදු 12ක කාලයක් මුළුල්ලේ හිම පතනය යනු කුමක්දැයි දැන සිටි බැවින් එහෙත් කාලගුණයේ බලවත් වෙනසක් සිදුවෙමින් පැවති නිසා ස්ලාටේ විමතියෙන් යුතුව ඒරන් දෙස නෙත් හෙළුවේ ඇගේ ගාත් කෙමෙන් හිමෙන් එරෙන්නට පටන්ගත් බැවිනි. ඇයි අපි මේ හිම කුණාටුවට මැදි වෙලා ඉන්නේ යනුවෙන් අසන්නාසේ ඈ ඔහු දෙස බැලුවාය. කිසියම් ගොවියෙකුගේ කරත්තයක් එතැයි ඒරන් කල්පනා කළේය. එහෙත් කිසිවෙකු දැකගත නොහැකි විය. කෙමෙන් හිම පතනය තව තව වැඩි විය. ඒවා ලොකු හිම පියලි ලෙස පොළොවට වැටින. හිමේ එරුණු අඩි ඇති ඒරන්ට දැනුනේ තමා හාන ලද වෙල්යායක විනා තවදුරට මාවතක නොසිටින බවයි. තමා අතරමං වී ඇති බවද ඔහු වහා වටහා ගත්තේය. එක්වරම බිමින් ඉහළට නැගෙන්නේ සුදු හිම දූවිලි දහරාවක්. නැගෙනහිර කොයි පැත්තේද බස්නාහිර කොයි පැත්තේද යනුවෙන් පැහැදිලිව දැනගත නොහැකි තත්වයක ඔහු සිටියේය. ගම කොයි පැත්තේද නගරය කොයි පැත්තේද යනුවෙන් හැඳිනගත නොහැකි තත්වයක ඔහු සිටියේය. ඔහුට දැනුනේ දවල කුරුමිට්ටන් රැසක් කෙළි දෙනෙන් සිටින අයුරක්. ස්ලාටේ එළුදෙන නතර වූවාය. ඇයට තවදුරටත් ඇවිදීමට නොහැකි වූවාය. තම පාද හිම තුල රුවාගෙන උන් හැය එකවරම හඬක් නගන්න ඌයේ ආපසු ගෙදර කැඳවාගෙන යන්නයි යායාචනා කරමින්. ඇගේ එළු රැවුල ඇති නිකටෙන් පහළ හිම තීරු එල්ලී තිබින. ඇගේ අන් දෙකේද සුදු හිම කැටි කැටි ගැසී තිබින. එළඹ ඇති අනතුරු පිළිබඳ සිහි නොකළ ඒරන් නවාතන් ගැනීමට තැනක් ඇත්නම් මැනවයි කල්පනා කළේය. එසේ නවාතනක් නොලැබුණොත් සිදුවන්නේ හිමේ ගිලී මිය යාමට බව ඔහුට කල්පනා විය. මේ ඌ කලී සුළුපටු හිම කුණාටුවක් නොව ප්‍රචණ්ඩ හිම කුණාටුවක්. ඒරන්ගේ දනහිස දක්වාම හිම මට්ටම නැගී තිබින. ඔහුගේ දෙයත් හිරිවැටින. හුස්ම ගැනීම අපහසුය. තම නාසය ඝනකම් වී ඇතුවාසේ ඔහුට දැනින. ඔහු නාසය පිරිමදින්න පටන් ගත්තේය. ස්ලාටේ එළුදෙනගේ හඬ දැන් ඇසෙන්නේ හැඬුම් හඬක් මෙන්. තමා විශාල භක්තියකින් සිටි මිනිසුන් විසින්ම මෙවන් උගුලකට ඇය අසුකට ඇතැයි ඇය කල්පනා කළාය. ඒරන් දෙවියන් යදින්න පටන් ගත්තේය. අහිංසක සත්වයා හා තමා වෙනුවෙන් ඔහු එසේ යාඥා කළේය. එකවරම කඳු හිසක් බඳු ඉලිපී පෙනෙන කිසියම් බිම් කොටසක් ඔහු දුටුවේය. ඒ කුමක්දැයි ඔහු කල්පනා කළේය. එතරම් ඉහළට ඇදෙන හුඹහක් ලෙස හිම කුට්ටි තබා ඇත්තේ කවුරු විසින්ද? ඔහු එතනට ගියේ ස්ලාටේද ඇදගෙන. එතනට පැමිණ විට ඔහු එය හඳුනාගත්තේ හිමෙන් වැසුණු අතිවිශාල පිදුරු ගොඩක් බවයි. අන්තිමට තමා බේරී ඇති බව ඔහු කල්පනා කළේය. ඔහු හිම පටලයේ බිඳගෙන ඒ තුලට වැදුනේය. ගැමි කොළුවෙකු ඌ බැවින් කුමක් කළ යුතුද යන්න ඔහු දැන සිටියේය. හිමෙන් වැසුණු පිදුරු ගොඩ තුල ඔහු කැදැල්ලක් තනා ගත්තේය. ඒ කැදැල්ල තමාටත් ස්ලාටේ එළුදෙනටත් හරියන නිවහනක් කර ගැනීමේ කාර්යය ඔහු ඉටු කරගත හැකි විය. එලිමහන කෙතරම් සීතලෙන් යුතු වුවද මේ පිදුරු ගොඩ තුල ඔහුට උණුසුමක් ලැබෙන බව ඔහු දැන සිටියේය. එපමණක් නොව පිදුරු ස්ලාටේ එළුදෙනගේ ආහාරයද විය. එහි සුවඳ තම නැහැයට දැනෙන්නට පටන්ගත් වේලේ පටන් ඇය ඒ පිදුරු බුදින්නට වූවාය. එලිමහන තවමත් හිම වැටමින් පැවිතින. ඒරන් විසින් පිදුරු ගොඩ තුලට රිංගා ගැනීමට තනන ලද විවරය කෙමෙන් හිමෙන් වැසී යන්න පටන් ගත්තේය. එහෙත් කොළුවාටත් එළුදෙනටත් හුස්ම ගැනීමට අවශ්‍ය වෙයි. ඊට වැඩි අවකාශයක් නොවීය. එබැවින් ඒරන් පිදුරු ගොඩ තුලින් ජනේලයක් බදු විවරයක් සැකසුවේය. ඒ විවරය හුස්ම කපොල්ලක් ලෙස තනා ගත්තේය. මැනවින් බඩකට පුරා ආහාරගත් ස්ලාටේ එළුදෙන නැවතත් මිනිසා කෙරෙහි විශ්වාසය රඳවා ගත්තාය. ඒරන් ගෙන ආ පාන් කැබලි දෙක සමග චීස් කෑවේය. එහෙත් ගමන් වෙහෙස නිසා තවදුරටත් බඩගිනි දැනුනේය. ඔහු ස්ලාටේ දෙස බැලූ කල දුටුවේ ඇගේ තන බුරුළු කිරෙන් බර වී ඇති බවයි. ඔහු ඇයට සමීපව සිටියේ තම මුවින් තන පුඩුවකට කට තබා බීගත හැකි වන ලෙසයි. ඒ කිරි මිහිරි විය. පෝෂ්‍ය ගුණයෙන්ද අනූන විය. එහෙත් කිසිවෙකු තම බුරුල්ලෙන් කිරි ඉරූ බවක් ස්ලාටේ එළුදෙනට මතක නැත. එහෙත් ඒ නිසා ඒ ක්‍රමය වැළැක්වීමට ඈ නොසිතුවාය.
අනෙක් අතට තමා මෙවන් අහරින් පිරි තැනකට රැගෙන එහෙම ගැන ඒරන් කෙරෙහි ඇය තුළ කෘතගුණය රැඳී තිබින. තමා විසින් තනන ලද හුස්ම කපොල්ල තුලින් පිටත සිදුවන හැම දෙයක්ම ඒරන්ට දැකන ගැනීමට හැකි විය. දැඩි කුණාටුවක් ඇති වී ඇති බව පැහැදිලි. එහෙත් පැතිරී ඇති අඳුර අනුව මේ කොයි යාමේද යන්න ඉඳුරා හැඳිනගත නොහැකි විය. හවස් යාමේද නැත්නම් රාත්‍රී යාමේද යන්න වටහාගත නොහැකිය. ඒ තරමට කළුවර වී තිබින. දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න මේ පිදුරු ගේ තුල නම් සීතලක් නොවිය. වියලි බවින් යුතු පිදුරු තුලින් උණුහුමක් දැනෙන්න විය. ඒ උණුහුම ස්ලාටේ එළු දෙනට හිතකර විය. හැම අංශයකටම හැරෙමින් ඇය ආහාර බුදින්න පටන් ගත්තාය. ඇගේ සිරුරේ ඒරන්ට දැඩි උණුසුමක් දැනින. ඔහු තව තවත් ඇයට තුරුළු විය. මේ හුදකලාවේ ඔහුට ස්ලාටේ එළුදෙන ඇසුර හැඟුණේ සොයුරියකගේ ඇසුරක් සේය. පවුලෙන් ඈත් වී මෙසේ සිටින ඔහුට ඇය හා සමීප කතා බහේ යෙදීමට ඇල්මක් ඇතිවිය. ඔහු ස්ලාටේ සමග කතා කරන්න පටන් ගත්තේය. ස්ලාටේ, උඹ මොකද හිතන්නේ අපිට මේ වෙච්ච දේ ගැන? මෑ, ස්ලාටේ හඬ නැගුවාය. අපිට මේ පිදුරු කට්ටේ දැක ගන්න ලැබුණු නැත්තම් වෙන්නේ සීතලේ මැරෙන එක. මෑ, එළුදෙන පිළිතුර දුන්හ. මේ විදියටම දිගටම හිම වැටෙන්න වුණොත් අපිට මෙතන තව දවස් දෙක තුනක් ගුලි ගෙහි ඉන්න වේවි. මෑ, මොකද්ද උඹ මෑ කියන එකේ තේරුම? හරියට කතා කරපංකෝ. මෑ, හොඳයි. මෑ කියපන් කමක් නෑ. උඹට ඉතින් කතා කරන්න බැහැ නොවැ. ඒත් උඹට මං කියන දේ වැටහෙනවා. උඹට මාව ඕනේ. මට උඹව ඕනේ. ඒක එහෙම නේද? ඒරන්ට නිදිමතක් දැනින. ඔහු පිදුරු ටිකක් ගෙන කඩා කොට්ටයක් තනා ගත්තේය. ඒ මත හිස රඳවා ගත්තේය. ඉන්පසුව නිදා ගත්තේය. ස්ලාටේද නිදා ගත්තාය. ඔහු දැස් හැර බලන කල එය රැයද දවාලද වටහාගත නොහැකි විය. ඔහුගේ හුස්ම කපොල්ල හිමෙන් වැසී තිබින. එය සුද්ධ කොට පිටත බැලීමට ඔහු විහෙස ගත්තේය. එහෙත් අතක් දිගට හිම කැටි ගැසී තිබූ බැවින් එය දුෂ්කර කටයුත්තක් විය. වාසනාවට මෙන් ඔහු ළඟ සැරයටියක් වැනි හෙල්ලක් තිබින. එමගින් හුස්ම කපොල්ල පැහැදිලි කර ගැනීමට ඔහු වෙහෙස ගත්තේය. හිමපතනය කෙතරම් ඝන සැරයට පැවතුනේද කිවහොත් විටක නිකුත් වූයේ යක්ෂයෙකු සිනාසෙන්නා බඳු හඬක්. ස්ලාටේද මේ හඬින් නැගී සිටියාය. ඇය ඒරන්ට සුබ පැතූ විට ඇයද මෑ කීවාය. සැබෑවකි. ස්ලාටේට ඇත්තේ එකම වදනෙකි. එහෙත් ඉන් බොහෝ දේ කියවින. ඇය දැන් කියන්නේ අපි දැන් ඉන්නේ දෙවියන් වහන්සේ දෙන දෙයක් පිළි අරන් ඉමු යන්න විය යුතුයි. දෙවියන් වහන්සේ විටක තාපයත් විටක සීතලත් තවත් විටක ආලෝකයත් තවත් විටක අඳුරක් දෙන සේක යන්න විය යුතුයි. අවදි වූ වේලාවේ පටන් ඒරන්ට බඩගින්නක් දැනින. ගෙනවෙත් තිබූ ආහාර සියල්ල කා හමාර වී තිබින. එහෙත් ස්ලාටේගේ කිරි බුරුල්ලේ නොමදව කිරි පිරී තිබින. මෙසේ තෙදිනම්ම ස්ලාටේ හා ඒරන් මේ පිදුරු නිවහනේ කල් ගෙවූහ. ඒරන් හැම අවස්ථාවකදීම ස්ලාටේට සෙනෙහවන්ත විය. ගෙවී ගිය තෙදින ඇතුළත ඒ සෙනෙහස තව තව වැඩි විය. ඈ ඔහුට කිරි පෙව්වාය. උණුසුම ලබා දුන්නාය. ඇය ඉවසිලිවන්ත ලෙස සිටියාය. ඔහු ඇයට කතා රැසක් කියා දුන්නේය. ඒ සියල්ලම ඇය ආසාවෙන් අසා සිටියාය. දෙකන් ඔහු වෙත යොමා අසා සිටියාය. ඔහු තම අතින් ඇයට තට්ටු කළ විට ඈ ඔහුගේ අත ලෙව කෑවාය. මුහුණ සිපගත්තාය. ඉන්පසුව නිරතුරුවම හඬ නැගුවාය. ඉන් ඇය ප්‍රකාශ කරන්නේ මා ඔබට ආදරේ යන්න බව ඔහු අවබෝධ කොට ගත්තේය. මෙසේ තෙදිනක් මුළුල්ලේ හිම පතිත විය. ඉන්පසුව කෙමෙන් හිම පතනය එතරම් ඝනකම් නොවීය. මෙසේ එක දිගටම හිම පතිත වූවහොත් හේමන්තයේ නොලැබුණු ඇතැයි ඔහු කල්පනා කළේය. ඒරන් නම් වූ ඔහුට පියෙකු හෝ මවකු හෝ සොහොයුරියක ලෙස කාලයම්ම කිසිවෙකු සිටියේ නැත. ඔහු හිම දරුවෙකු ලෙස වැඩුණේය. ස්ලාටේ නම් වූ එළුදෙනද වැඩුණේ එපරිද්දෙන්න. ඒරන් සහ ස්ලාටේ බොහෝ රාත්‍රිවල එකට නින්දට ගියහ. බොහෝ දිවා කාලවල එකට ගත කළහ. ඒරන් සිහින මැව්වේ උණුසුමින් යුත් කාලගුණයක් ගැනය. ඒ පැහැදිලි හිරු එළිය. ගුඩුගුඩුවෙන් ගලන දොළපාර. තුරු හිසි ගේ ගායන සියතුන් සිටිය යුතුයයි ඔහු සිහින මැව්වේය.
තුන්වන දිනයේදී හිමපතනය නතර වී තිබින. එහෙත් කළුවරේ තම නිවස සොයා ඇදීමට ඒරන්ට උවමනාවක් නොවීය. කෙමෙන් අහස පැහැදිලි වන්න පටන් ගත්තේය. එහි හඳක් පායා තිබෙනු දැකගත හැකි විය. සඳරැස් හිම මත පතිත වෙමින් පැවතියේ රජත ජාලයක් පරිද්දෙන්. ඒරන් තම පිදුරු නිවහනෙන් එළියට රිංගා වූත් අවට ලෝකයේ බැලීය. එය සුදෝසුදු නිශ්චල අපූරු ලෝකයක් වැනිය. තරුඇල් විශාලවද සමීපවද පෙනින. හඳ අහසේ පාවුනේ සයුරත් තරණය කරන අයුරෙන්. හත්වන දිනයේදී හිම කරත්තවල ගෙජ්ජි හඬ ඒරන්ට ඇසින. මේ පිදුරු ගොඩ රැඳී තිබුණේ පාරට නොදුරින්. හිම කරත්ත පදවාගෙන ගිය ගොවියෙක් ඒරන්ට යා යුතු දිශාව ඉඟි කළේය. එය පීවල් නැමැති මස් කඩකාරයා සිටින පෙදෙසට නොව ගම දෙසට යන දිශාවයි. කෙසේ වෙතත් ස්ලාටේ නම් වූ එළුදෙන අතහැර ගමට නොයන බව ඔහු පිදුරු නිවහනේදීම තීරණය කළේය. හිම කුණාටුව පැවති අවස්ථාවේදී පවුලේ උදවිය ඒරන් හා ස්ලාටේ පිළිබඳ සෙවිල්ලේ සිටියහ. එහෙත් අල්පමාත්‍ර වූද ඉඟියක් සොයාගත නොහැකි විය. ඒරන්ගේ මව සහ සොයුරියෝ හැඬිව් කඳුලින් පසු වූහ. ඔහුගේ පියා නිශ්ශබ්දව කාලය ගත කළේය. හිටිගමන් අසල්වැසියෙක් පැමිණ ඒරන් හා ස්ලාටේ පෙරලා පැමිණෙන බව දන්වා සිටියේය. පවුලේ උදවිය තුල ඉමහත් සතුටක් ඇතිවිය. සිදු වූ සියල්ල එනම් පිදුරු නිවහනක් ලැබුණු අයුරුත් ස්ලාටේ එළුදෙන තමාට කිරු දුන් වග ඒරන්නේ හැමට විස්තර කළේය. ඒරන්ගේ සොයුරියක් වහා ඉදිරියට පැමිණ ස්ලාටේ එළුදෙන වැළඳ ගත්තාය. ඉන්පසුව ඇය වෙනුවෙන් අර්තාපල් හා කැරට් මිශ්‍ර කොට සාදන ලද කෑමක් සහිත විශේෂ සංග්‍රහයක් පැවැත්වින. ස්ලාටේ ඒ සියල්ල ගිල දැමුවාය. ඉන්පසුව කිසි දිනක ස්ලාටේ නම් වූ ඒ එළුදෙන විකිණීමට කිසිවෙක් යෝජනා නොකළහ. ඒරන්ගේ පියාවන රීවන්ට වැඩ කටයුතු කිරීමට ලැබුණි. මවටද ආහාර පිසීම් ආදියෙන් හිඟයක් නොවීය. ස්ලාටේ නම් වූ එළුදෙනට වෙනම කොටුවක් තිබිනද ඇය මුළුතැන්ගේ දොර අසලට අවුත් අහර බුදින්න පටන් ගත්තාය. ඇය එතනට ආවග පැවසීමට මෙන් අඟ අගින් දොරට තට්ටුකොට සංඥා කළාය. හවස් වරුවම ඒරන් මීරියම් හා ආන්නා සමග ඩ්‍රවල් නැමැති ක්‍රීඩාවේ නියැලී සිටියේය. ස්ලාටේද එතනට පැමිණ හිඳගත්තාය. එසේ හිඳ හනුක්කා උත්සව කාලයේදී දැල්වෙන ඉටිපන්දම් දෙස බලා සිටියාය. ස්ලාටේ, උඹට මතකද අපි ගත කරපු මුල් දවස් තුන? විටක ඒරන් අසයි. එවිට ස්ලාටේ තම අන්තුඩින් තම ගෙල කසා ඒ වැටහුණු බවත් තම සෙනහස නොඅඩුව පවතින බවත් කියයි.